හායි යාළුවෝ කොහොමද ඉතින්? අද මම ඔයාලට වෙන්නන්න යන්නේ මගේ එළු මඩුව සහ අවට වටපිටාව සහ ගෙවත්ත. බලමු ඉස්සෙල්ලා මේ එළු මඩුව ඔයාලා දැකලා තියෙනවා මීටත් කලින්. මම සින්දු ගාලා හදලා තියෙනවා. ඔයාලා සින්දු වලට කැමති නම් ලයික් එකකුත් දාන්න, කමෙන්ට් ගන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් මම දැන් වැඩි කතා නැතුව යමු. අපි ගෙවත්ත කරමු. මේ තියෙන මිරිස් සෝදාව. මේ වේරළු. අර වැල්දොඩම් නැත්නම් පැෂන් කියලා කියනවා. මේ තියෙන්නේ මම 2020 දී හිටවපු කොස් පැල දෙක. ඒක නම් ගොඩක් ලොකුයි. දැන් අවුරුදු 5ක් වෙනවා. මේ තියෙන්නේ පොල් ගහ. මේ පොල් ගහ ඇවිල්ලා 2019 මම හිටුවේ. අනිත් පොල් ගහේ දැන් පොල් ගෙඩි ඇවිල්ලා තියෙනවා. මම පොල් පැල 3ක් හිටුවා. ඒ තුනෙන් එකක් අතන තිබ්බේ ඒක අසාර්ථක වුණා. වතුර වැඩි වෙලා. මේ පොල් ගෙඩි පීදෙන් ළඟයි. තමන් ගත්තන තැඹිලි ගහ. ඔයාලට පේනවා නැත්නම් බුලත් මේ වලට එහා පැත්තේ. ඉතින් ලිහින්ද පොඩ්ඩක් ඒ නැතුව ඇති. ඔයාලා මේ තියෙන්නේ අපි කෑම නැති කාලට කෑම පුරවන්න ඉන්නේ මේ හිමිනේ. يعني මේ තියෙන්නේ මේ මුළු කොම මේ කොස්කොල අර වැටෙනවා. අපේ කොස් ගහේ වැටෙනවා. ඒවා වේලෙනවා. ඉතින් ඒවා පුච්චන්නේ නැතුව වල්ලන්නේ නැතුව මේ විදිහට අපි එකතු කරනවා. තව ගොඩක් තියෙනවා අපිට එකතු කරන්න. දැනට මම අපි බාල්දි දෙකකට ඒවා එකතු කරලා තියෙනවා. ඒ වගේම මඤ්ඤොක් කලි මේ වගේ මාන තමයි මුන් කන්න ආසන. අපි අර වගේ ගොඩවල් එකතු කරලා ඒවා දවස් දෙකක් තියලා ඒවා එකතු කරනවා. මේ තියෙන්නේ 2019 දී හිටුව අනෝද ගස්. මෙතන තියෙනවා 4-5ක් විතර. විශාල ගස් 4-5ක් විතර තියෙනවා. 10ක් 15ක් විතර හිටුවා. එකෙන් පොඩි පොඩි පැලක් තියෙනවා. සමහරක මැරුණා. අන්න ලොකු ගින්සීරියා ගහක් තියෙනවා. එතන අනෝද ගහක් තියෙනවා. මඩුව ගාම ඒවල්ට කියන්නේ විශේෂ කාරණා එතන මේ එළු මඩුවේ මේ විදිහට කවුළු අතරින් හදලා තියෙන්නේ හේතුව තමයි මෙයාලගේ මල අපද්‍රව්‍ය. ඒ කියන්නේ මෙයාලගේ දැන් අර සියුම් විදිහට යන්නේ බෝල ටයිප් එකට. අන්න ඒ හින්දා තමයි ඒවා වැටෙන්න මේ ඒ කන බොන දේවල් ඔක්කොම අපද්‍රව්‍ය වැටෙන්න තමයි මේ විදිහට මේ පොඩ්ඩක් උස් කරලා මෙයාලා උස් තැනක ඉන්නේ කැමති. ඒ වගේ මේ කවුළු අතරින් මේ වැඩ අපිට වෙනවා ඇති. ඉතින් ඔයාලා අද මගේ දැක්කේ මගේ එළු මඩුව අවට වටපිටාව සහ මගේ ගෙවත්ත. ඉතින් මම ඔයාලට අද දවසේම තවත් වීඩියෝ එකක් දානවා අපේ මගේ බැකෝ එක කොහොමද වැඩ කරන්න කියලා. එහෙනම් අද සමු ගන්න බායි.